ආයුබෝවන් ගේ කොච්චර ලස්සනට පිළිවෙලකට තිබුණත් අර කුස්සියේ දොර මුල්ලේ ගොඩ ගහලා තියෙන කොසු ටික දැක්කම හිතට නමුතු අප්සෙට් එකක් තියෙනව නේද? හැමදාම බිම වැටෙන එකිනෙක පැටලෙන ඒ අවුලට අද අපි ස්මාර්ට් හරිම ප්‍රායෝගික විසඳුම් ටිකක් හොයාගමු. ඇත්තටම හිතලා බලන්න. හැමතිස්සෙම බිම වැටෙන කොසුයි මොප් එකයි. තෙත මොප් එක බිත්තියේ හේතු කරලා තිබ්බම හැදෙන පැල්ලම්. මේක පොඩි අවුලක් වගේ පෙනුනට ලස්සන ගෙදරක මුළු පෙනුමම නැති කරන්නේ නැති. ඒ විතරක් නෙමෙයි අපි හිතනවට වඩා මේක අපේ මනසටත් ලොකු පීඩනයක් ගෙනවා. හරි එහෙනම් අද අපි මේ ගැන කතා කරන්නේ මෙන්න මේ පිළිවෙලට. මුලින්ම අපි බලමු මේ අවුල් මුල්ල කියන ප්‍රශ්නේ ඇත්තටම මොකක්ද කියලා. ඊළඟට ඒ අවුල අපේ මොළයට බලපාන විද්‍යාව ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. ඊට පස්සේ ඕනෑම ගෙදරකට ගැලපෙන හරිම ලේසි ස්මාර්ට් ගබඩා ක්‍රම 5ක් මං කියා දෙනවා. අවසානයේට මේ පොඩි වෙනසකින් කොහොමද අපේ මානසික සුවතාවේ ඉහළ දාගන්නේ කියලා බලමු. අපි මේකට කියමු අවුල් මුල්ල කියලා. නිකමට හිතන්න මේක පොඩි තැනක් වුණත් දවසට කීපාරක් අපේ ඇහැ ගැටෙනවද? හැම වතාවකම හිතේ පොඩි කහටක් පොඩි අප්‍රසන්න බවක් ඉතුරු කරනව නේද? ගේ කොච්චර අස්කරලා ලස්සනට තිබුණත් අර මුල්ල දැක ගමන් මුළු ගෙදරම අපිරිසිදුයි වගේ හැඟීමක් එන එක නවත්තන්න බෑ. හරි දැන් බලමු මේ පිටුපස තියෙන විද්‍යාව. අර අවුල දැක්කම අපිට දැනෙන පීඩනය කියන්නේ නිකම්ම හිතේ මවාගත්ත දෙයක් නම් නෙමෙයි. ඒක ඇත්තටම අපේ ශරීරයට බලපාන මනින්න පුරුවන් සැබෑ දෙයක්. මේකට කියන්නේ සංජානන බර. එහෙමත් නැත්නම් කොග්නිටිව් ලෝඩ් කියලා. සරලවම කිව්වොත් අපේ මොලේ නිර්මාණය වෙලා තියෙන පිළිවෙලකට වැඩ කරන්න. අවුල් සහගත දර්ශනයක් දකිනකොට මොලේට අනවශ්‍ය දේවල් ගොඩක් එකපාරට සකසන්න වෙනවා. ප්‍රින්ස්ටන් සරසවිය ස්නායු විද්‍යා ආයතනයේ පරීක්ෂණවලට අනුව මිනිසා අපේ අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වෙලා අපේ මානසික ශක්තිය නිකරුණේ වැහැවෙලා යනවා. දිගු කාලයක් තිස්සේ අවුල් සාගත පරිසරයක එන්නකොට අපේ ශරීරය නිරන්තරයෙන්ම පොඩි සටනකට වගේ සූදානම් වෙන තත්වයකට පත් වෙනවා. මේ නිසා ප්‍රධාන ආතති හෝමෝනය වන කෝටිසෝල් මට්ටම අපේ ශරීරයේ නිතරම ඉහළ මට්ටමක පවතින්න පටන් ගන්නවා. මේ ප්‍රස්තාරය දිහා බලන්නකෝ. UCLA සරසවියේ කරකෝ අධ්‍යයනයකට අනුව අවුල් සහගත නිවෙස්වල ජීවත් වෙන අයගේ කෝටිසෝල් මට්ටම පිළිවෙලකට තියෙන නිවෙස්වල ජීවත් වෙන අයට වඩා සැලකිය යුතු විදිහට ඉහළයි. ඉතින් ඔය අවුල නිසා දැනෙන පීඩනය කියන්නේ ඇත්තටම අපේ සෞඛ්‍යයට බලපාන කායික ප්‍රතිචාරයක්. හරි ප්‍රශ්නය පැහැදිලි නේද? දැන් අපි යමු මේකට ප්‍රායෝගික ඕනෑම කෙනෙකුට තනියම කරගන්න පුළුවන් හරිම ලේසි විසඳුම් 5ක් දිහා බලන්න. අපේ පළවෙනි ක්‍රමය තමයි PVC බට පාවිච්චි කරන එක. මේක වියදම අඩුයි, හරිම ශක්තිමත්, ඒ වගේම දිග මිටක් තියෙන කොසු මොප් වගේ උපකරණ ගබඩා කරන්න කියාපම විසඳුමක්. මේක හදාගන්න එක හරිම ලේසි. අඟල් 2ක විතර PVC බටයකින් අඟල් 4ක විතර කෑලි කපා ගන්න ඕනේ. ඊළඟට ඒ කෑලි ටික ලීපටියකට හරි කෙලින්ම බිත්තියට හරි ඉස්කුරුපු කරන්න. දැන් ඉතින් කොස්සෙමිට ඒකට ඇතුල් කරාම වැටෙන්නෙත් නෑ, හරිම පිළිවෙලයි. ගරාජයකට හරි ස්ටෝරු කාමරයකට හරි මේක නියමිතම ගැලපෙනවා. දෙවනි ක්‍රමය තමයි S හැඩේ කොකු පාවිච්චි කරන එක. මේකේ තියෙන ලොකුම වාසිය තමයි කොස්සේ එල්ලලා තියෙන නිසා ඒකේ කිඳි පොළවේ ගෑවිලා නැමෙන්නේ නැති එක. ඒ කියන්නේ කොස්සේ ආයු කාලයත් වැඩි වෙනවා. බලන්න මේ ක්‍රමය කොච්චර සරලද කියලා. ගොඩක් කොසුවල මිටේ තියෙන සිදුර පාවිච්චි කරලා එල්ලුවම කෙඳි ටික පොළවෙන් උඩ තියෙන නිසා ඒවා ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ නිකරුණේ අලුත් කුසු ගන්න යන වියදමත් ඉතුරුයි. මේ විදිහට දූලි රඳවණය වගේ දේවලුත් ලේසියෙන්ම එල්ල ගන්න පුරුවන්. තුන්වෙනි ක්‍රමය තමයි ගෙදර තියෙන සැඟවුණු ඉඩකඩ පාවිච්චි කරන එක. කුස්සියේ හරි බාත්රූම් එකේ හරි දොර පිටුපස කියන්නේ ගොඩක් වෙලාවට නිකරුණේ අපතේ යන තැනක්. ඉඩකඩ අඩු පොඩි ගෙවල් වලට මේක කදිම විසඳුමක්. මේ වගේ රඳවන සවි කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇලවෙන පටි. එහෙම නැත්නම් ස්ටිකර් තියෙන ඒවා. මේවා වීදුරු ටයිල් වගේ සිනිඳු තැන් වලට ගැලපෙනවා. හැබැයි මතක තියාගන්න ඇලෙව්වට පස්සේ පැය 48ක්වත් ඉඳලා බඩු එල්ලන්න ඕන. අනික තමයි ඉස්කුරුප්පු කරලා සවි කරන්න ඒවා. ඕනෑම බිත්තියකට ගැලපෙනවා, බර දේවලු දරා ගන්නවා, සවි කරපු ගමන්ම පාවිච්චි කරන්නත් පුළුවන්. හතරවෙනි ක්‍රමය ටෙන්ෂන් රෝඩ් එක. මේකේ විශේෂත්වය තමයි බිත්ති විදින්න නැතුව කිසිම හානියක් කරන්නේ නැතුව සවි කරන්න පුරුවන් එක. ඒ නිසා කුලියට ඉන්න අයට නම් මේක හරිම ප්‍රයෝජනවත්. මේ ටෙන්ෂන් රොඩ් එකකින් කරන්න පුළුවන් දේවල් ගොඩයි. උදාහරණයක් විදියට සිංක් එකේ යටින් එකක් හයි කරලා ස්ප්‍රේ බෝතල් ටික ඒවයේ කොක්කෙන් එල්ලන්න පුළුවන්. එතකොට සිංක් එකේ යට තියෙන ඉඩ එකපාරටම දෙගුණ වෙනවා. ඒ වගේම බිත්ති දෙකක් අතර හයි කරලා තෙත මොප් එක, රෙදි කෑලි වගේ දේවල් වේල ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙන්න අපි කතා කරපු DIY ක්‍රම 4 සාරාංශය.
මේ වගෝ බලලා තමන්ගේ අවශ්‍යතාවයට ඉඩකඩට සහ වියදමට ගැලපෙන හොඳම විසඳුම ලේසියෙන්ම තෝරාගන්න පුළුවන්. බර උපකරණ තියෙන ගරාජයකටද, බිත්ති විදින්න බැරි කුලී ගෙදරකටද තමන්ට ගැලපෙනම දේ මෙතනින් හොයාගන්න. දැන් අපි යමු මේ ප්‍රශ්නෙට තියෙන අවසාන සහ සුඛෝපභෝගීම විසඳුම දිහා බලන්න. ඒ තමයි ගෙදරටම අනුකලනය කරපු විශේෂයෙන්ම පිරිසිදු කිරීමේ උපකරණ සඳහාම වෙන්වුණු කබඩ් එකක්. පුදුම හිතෙන කාරණේ තමයි මේ වගේ සිරස් කබඩ් එකක් හදන්න අවශ්‍ය වෙන්නේ අඟල් 6ක් වගේ පුංචි ඉඩක් විතරයි. ෆ්‍රිජ් එක ළඟ හරි පෑන්ට්‍රි එක කෙළවරේ හරි තියෙන පොඩි ඉඩක් මේකට හොඳකම ප්‍රමාණවත්. නවීන ගෘහ නිර්මාණ ශිල්පයේදී මේ කබඩ් හරිම ස්මාර්ට් විදියටයි හදන්නේ. උස උපකරණ වලට වෙනම කොටසක්, පොඩි බෝතල් වලට වෙනම රාක්ක, රැහන් රහිත වැකියුම් ක්ලීනර් charge කරන්න ඇතුළෙන්ම ප්ලග් පොයින්ට්ස්. මේ හැමදේම තියෙනවා. ගැඹුරු පටු ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න එළියට අදින්න පුළුවන් රාක්ක පද්ධතිත් මේවට එකතු කරනවා. හොඳයි. දැන් අපි මේ කතා කරපු ප්‍රායෝගික විසඳුම් ටික අපි මුලින්ම කතා කරපු මානසික ගැටලුවට සම්බන්ධ කරමු. මතක තියාගන්න පිළිවෙලකට තියෙන නිවසක් කියන්නේ පිළිවෙලකට තියෙන මනසක්. ආතතියෙන් තොර පරිසරයක ජීවත් වීම කියන්නේ තමන්ගේ ජීවිතයට කරන ලොකුම ආයෝජනයක්. ඒයින් ලැබෙන මානසික නිදහස, වැඩ කිරීමේ කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. මේ වෘත්තීය උපවේශයෙන් කියවෙන්නේ gedara පිළිවෙලකට තියාගන්න එක කියන්නේ නිකම්ම වැඩක් නෙවෙයි. ඒක තමන් ගැනම සැලකිලිමත් වෙන ප්‍රබල ක්‍රමයක් කියන එකයි. වැදගත් දෙයක් මතක් කරන්නම් මේවා ප්‍රායෝගික උපදේශ. බිත්තිය යමක් සවි කරන විට ගබඩා කරන භාණ්ඩවල බරටය ඔරොත්තු දෙන බවට අනිවාර්යෙන්ම වග බලා ගන්න. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. Tamanගේ මානසික සුවතාවය නැවට ලබා ගැනීම සඳහා මේ සතියේ gedara තියෙන කුමන කුඩා මුල්ලක් පිළිවෙලකට සකස් කරන්න පුළුවන්ද?